Hi everyone, welcome to my channel. ඉතින් ලබන මාසේ අගෝස්තු කියලා මතක් වුණාම මට හිතුණා මම පෞද්ගලික උපයෝගී කාලේ මොන දිව අත්දැකීමක් ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම හිතනවා මේක ගොඩක්ම ගෑල් ළමයිට වැදගත් වෙයි කියලා. ඒ තමයි ගර්භාෂය ගෙඩි එහෙම නැත්නම් fibroids. ඉතින් මම මගේ මෙඩිකල් හිස්ටරි ගැන ඔයගොල්ලොත් එක්ක කියන්නම්. මම first time අසිනිපණි ගිය අවුරුද්දේ ජනවාරි ඒකත් උණ හැදිලා දෙවෙනි පාර උණ හැදුනහම මම බඩ එකක් මකා ගැස්ට්‍රයිටිස් වගේ ඉතින් මම ඒකට බෙහෙත් ගන්න ගියාම එතන හිටපු ජෙනරල් ડોක්ටර් මගෙන් ඇහුවා ඔයාව නිකන් සුදු මැලි වෙලා වගේ ඔයා හිමොග්ලොබින් හා සම්බන්ධව මොනවාට හරි බෙහෙත් ගන්නවද පුතා කියලා මම කිව්වා නෑ කියලා. ඉතින් ඊට පස්සේ මගේ කොහොමද වගේ කොකටත් බ්ලඩ් එක චෙක් කරන්න කියලා මගේ බ්ලඩ් සැම්පල් එකකුත් අරගෙන මට දවස් එකක සික් ලීව් එකකුත් දීලා යම ගෙදර එව්වා. හැබැයි පහුවදා මෙයා මට කතා කරලා කිව්වා ඔයා දැන් මම වෙලම හම්බෙන්න පුළුවන් නම් කාත් එක්ක හරි එන්න කියලා. ඉතින් ඒ වෙලාව කවුරුත් හිටියේ නැහැ. ඔක්කොම වැඩට ගිහිල්ලා මම පිටරට තමයි ජොබ් එක කරන්නේ. එතකොට මම තනියෙන් ගියේ. ඊට පස්සේ ડોක්ටර් කිව්වා ඔයා ඉමීඩියට්ලි හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනේ පුතා. ඔයාගේ හිමොග්ලොබින් 6යි ඒ වගේම යකඩ ඇඟේ පොඩ්ඩක්වත් නැති තරම් හොඳටම අඩුයි කියලා. ඊට පස්සේ මට කිව්වා මම ඔයාගේ ඩීටේල්ස් හොස්පිටල් එකට දාන්නම්. ඊට පස්සේ හොස්පිටල් එකට කතා කරයි අදම යන්න කියලා. හොස්පිටල් එකේ මට කතා කරද්දී හවස 6 විතර වුණා. ඒක ගොඩාක් බරක් වුණේ මට යන්න තිබ්බ හොස්පිටල් එක පැය දෙකක විතර දුර. ඉතින් මම කිව්වා මට එතෙන්ට එන්න බෑ කියලා. ඉතින් එතන කතා කරපු ඩියුටි මැනේජර් මට කිව්වා ඔයාද කොහොමත් හොස්පිටල් නවතින්නම ඕනේ. ඉමීඩියට්ලි කරන්න ඕනේ දෙයක්. ඒක හින්දා ඔයාට ලංකා හොස්පිටල් එකක් දෙන්නම්. එතෙන්ට යන්න කියලා. ඊට පස්සේ මම එතෙන්ට ගියා පැයක විතර දුරයි. ඊට පස්සේ එතන එමර්ජන්සි ටිකක් වෙලා ඉන්න උනා මාව තියටර් එකට වෝඩ් එකට දැම්මා. වෝඩ් එකට දැම්ම ගමන් මට හිටියේ ડોක්ටර් ආලාවි තමයි ડોක්ටර්ගේ නම ස්පෙෂලිස්ට් ඇනීමියා කියලා තමයි ඒගොල්ලෝ මගේ රෝගය හැඳින්නුවේ. ඉතින් ડોක්ටර් මාව තමන් ගිය ගමන් මගෙන් ඇහුවේ ඔයාගේ මෙඩිකල් හිස්ටරි එකක් තියෙනවද? ගෙදර කාට හරි මේ හා සමාන ලෙඩක් තියෙනවද කියලා. මම දැනුවත්ව නම් දන්නේ නැහැ හරියටම. හැබැයි එකපාරක් මගේ අම්මිට වගේ අසනීප වෙලා ජෙනරල් හොස්පිටල් එකේ ඉල්ලේ දුන්නා. ඊට පස්සේ මගෙන් දෙවෙනියට අහුව ප්‍රශ්නේ කොහොමද ඔයාගේ මාසික සක්වීම? ඒක නෝමල්ද? නැත්නම් ඔයාලට හෙවිලි බ්ලීඩ් වෙනවද කියලා. ඇත්තටම මට මේ ප්‍රශ්නයක් තිබුණා. මම කිව්වා ડોක්ටර් ඔව් සාමාන්‍යයෙන් ගොඩාක් බ්ලීඩ් වෙනවා මට කියලා. ඊට පස්සේ ડોක්ටර් හරියට ට්‍රීට්මන්ට් කරන්න ගත්තා. යකඩ ඉස්සෙල්ලාම දුන්නා. ඊට පස්සේ හිමොග්ලොබින් දුන්නා 7.6ක් වෙනකන් හිමොග්ලොබින් වැඩි වුණා දුන්නාට පස්සේ. ඊට පස්සේ ඒගොල්ලෝ මම ඩිස්චාර්ජ් කරා. ඒ වගේම මම දුන්නා ડોක්ටර් කෝ ෆලෝ අප් කරන්න ඕනේ කියලා ඊළඟ ටෙස්ට් එකක් මට තිබුණා. ඒ වගේම එයා මට කිව්වා ඔයා ඒ මගේ තියෙන සර්කල් එකේ තියෙන ප්‍රශ්නෙට ඔයා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ කියලා. ඉතින් මම දෙවෙනි පාර ඒ ડોක්ටර් කාටම ගියා. මට අපොයින්ට්මන්ට් එක තිබ්බේ හින්දා දවස් 7ක් ඇතුළත. ඊට පස්සේ මට හොස්පිටල් එක දුර හින්දා මම යන්නේ නැතුව මම ජෙනරල් ડોක්ටර් ගාවටම ඊට කලින් කියන්න ඕනේ. මම හොස්පිටල් එකේ ඉද්දි මට අයන් හිමොග්ලොබින් ඔක්කොම අයන් දෙන ගමන් හිමොග්ලොබින් දීලා වැඩිත් වෙලා ડોක්ටර් මගේ ස්ටූල් එකක් ගත්තා. ඒ කියන්නේ මල බහ චෙක් කරන්න බලනවා ඒගොල්ලෝ. එතනදී මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා නම් මට ලේසියෙන් හොස්පිටල් එකෙන් එන්න වෙන්නේ. මොකද බඩවැල්වල මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා වුණත් අපේ ලේ ගිහිල්ලා හිමොග්ලොබින් ලෙවල් එක අඩු වෙන්න පුළුවන්. මම ගොඩක්ම බය වුණා ඒකට නම්. හැබැයි මගේ ක්ලිනික් එකෙන් මට ස්ටූල් ටෙස්ට් එක කලින් කරා. මම ડોක්ටර්ට කතා කරලා ඇහුවා මගේ ස්ටූල් ටෙස්ට් එක කොහොමද කියලා. ඒක ડોක්ටර් කිව්වා බය වෙන්න දෙයක් නෝමල් කියලා. ඒතර මම දන්නවා හොස්පිටල් එකෙන් කරපු එකත් නෝමල් වෙයි කියලා. ඉතින් ඒක නෝමල් වුණාට පස්සේ මාව ඩිස්චාර්ජ්ම කරේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඩිස්චාර්ජ් වෙලා මම ජෙනරල් ડોක්ටර් කතා කරලා මට ඔයා ගාවට වෙන්න පුළුවන් ෆලෝ අප් කරලා මොකද මට හොස්පිටල් එක දුරයි හින්දා කියලා. එයා කිව්වා ඉට්ස් ඕකේ එන්න නැහැ කියලා. ඊට පස්සේ මම ආයෙ සති 3කින් වගේ තමයි ජෙනරල් ડોක්ටර් ගාවට ගියේ. එතකොට එයා මගෙන් හොස්පිටල් එකේ විස්තර ඔක්කොම අහලා එයා ඊට පස්සේ කිව්වා එයා දැන් මේකට බෙහෙත් ගන්න ගියාද පීරියඩ් සර්කල් එකේ තියෙන ප්‍රශ්නෙට කියලා. ඇත්තටම මම ගියේ නැහැ. ඊට පස්සේ එයාම ලිව්වා මෙතන ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා මට එහා පැත්තේ. ඔයා ගාවට යන්න කියලා. ඉතින් එළියට එනකොට ක්‍රවුඩ් එක සෙනග. ඉතින් මම ආයෙ පොලිම ඉන්න වෙනවනේ කියලා ස්කිප් කරලා ගෙදර ආවා. ඊට පස්සේ ආයෙ මට සති 2කින් හරි තුනකින් හරි ડોක්ටර් ගාවට යන්න වුණා. මම හිතන්නේ කැස්සෙන් පිරිසාව හරි මොකක් හරි. මම හිතන්නේ කැස්සෙන් පිරිසාව හරි මොකක් හරි අසනීපයක් ඇතිලා මට යන්න වුණා. ඉතින් මම ඒ වෙලාවේ ડોක්ටර් මාව දැකලා ආයෙත් ඇහුවා මොකද ආයෙත් ඇඟේ පාට වෙනස් වෙලා කියලා. ඇත්තටම මම ෆස්ට් ටයිම් ડોක්ටර් ගාවට එනකොට මම ගොඩක් සුදුයි. ඒ කියන්නේ එයා මාව චෙක් කරද්දී මගේ අත්වල මෙහෙම
එහෙම ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් එක. මෙහෙම මේ ඔබලා බලලා තප්පරෙන්ම මෙහෙම ඔබලා අතාරපු ගමන් ඇඟිලි වල ලේ පිරෙනවා නම් අපේ ඇඟේ හොඳට ලේ තියෙනවා. ඒ වගේම මේ ඇස්සට හොඳට බලන්න ඒ වගේ රතු පාටයි නම් ලේ තියෙනවා. ඒ සුදු මැලි වෙලා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ වගේම දිව සුදු මැලි වෙලා කියන්නේ ප්‍රශ්නයක්. ළඟම ඉන්න කෙනෙක්ට ඔයගොල්ලන්ගේ ඇඟේ පාට වෙනස් වුණාට තේරෙන්නේ නැහැ. මටත් උනේ ඒක. මොකද මට තේරුණා මම නිකන් හරියට සුදු වෙලා කියලා. ඒක වින්ටර් සීසන් එක අපිට. ඉතින් වින්ටර් සීසන් එකේ අවුවක් නැහැ. කොහොමම කෙනෙක්ගේ පාට වෙනස් වෙනවා. ඒ වුණාට ඒගොල්ලොත් කිව්වේ ඔයා කොහොමද මේ පාටනේ කියලා. මොකද කාටවත් වෙනස තේරුන්නේ නැහැ මගේ. ડોක්ටර්ට තමයි තේරුනේ අන්තිමේ. ඉතින් කොහොමරි ડોක්ටර් කිව්වා ඔය ආයෙත් ඇඟේ පාට හරියන්නේ නැහැ කියලා. මම එයා ආපහු මගේ බ්ලඩ් එකක් ගත්තා ඒ වෙලාවේ. ඒකල යකෝ මම ડોක්ටර් ගාවට ගිහින් තිබුණේ නැතද. එයා මාව එක්කගෙන ස්පෙෂලිස්ට් ගාවට අරන් ගියා. එයාට එහා පැත්තේ රූම් එකේ. ඊට පස්සේ ස්පෙෂලිස්ට් ගාවට ගියාම එයා මගේ විස්තර අහලා එයා මම ડોක්ටර් ගාවට අරන් ගියා. ස්පෙෂලිස්ට් ගාවට ස්පෙෂලිස්ට් මගේ කන්ඩිෂන් එක අහලා එයා මට අල්ට්‍රාසවුන්ඩ් එකක් කරන්න කියලා කිව්වා. අල්ට්‍රාසවුන්ඩ් එකත් මම කරලා මං ගියේ නෑ පැත්ත පළාතේ. ඊට පස්සේ කොහොමරි සති 3කට විතර පස්සේ නෑ අල්ට්‍රාසවුන්ඩ් එකට මං ගියේ නෑ පැත්ත පළාතේ. ඊට පස්සේ මට කොණ්ඩේ යන්න ගත්තා. මම ෆස්ට් ටයිම් අසනීප වුණ වෙලේ ඊට කලින් මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. මට හොඳට දිගට කොණ්ඩයක් තිබුණා. කොණ්ඩේ තිබිලා ගියා සෑහෙන්න. මං ඊට කලින් මට ඇක්සිඩන්ට් එකක් වුණා. මං හිතුවේ ඇක්සිඩන්ට් එකට උනාට පස්සේ දීපු බෙහෙත් වල ප්‍රශ්නයක් කියලා. අනිත් එක සීසන් වෙනස් වෙද්දි කොණ්ඩේ යනවා. එහෙම තමයි ඇත්තටම හිතුවේ. ඉතින් මම පස්සේ තමයි දැනගත්තේ හිමොග්ලොබින් අඩු වෙච්ච එකත් හේතුවක් කියලා කොණ්ඩේ යන අයන් විශේෂයෙන්ම අයන්. ඉතින් දෙවනි පාර මගේ කොණ්ඩේ අධික වශයෙන් එහෙම ගුලි කොණ්ඩේ ගියා. මම ගාව ෆොටෝස් ඇති මම බලන්න ඇටච් කරන්න මේකට. ඉතින් ඒ වගේ ලොකු හවුඩා කොණ්ඩේ ගියා. කොණ්ඩේ ගියාම මම දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඉතින් මම ඩෙර්මටොලොජිස්ට් කෙනෙක් ගාවට ජාන කරලා ගියා. එතනම ක්ලිනික් එකේ. ඊට පස්සේ එයාත් මගෙන් හිස්ටරි එක තමයි ගෙලින් ඇහුවේ. ඊට පස්සේ මම කොයාට මෙහෙම මේ දෙයකට මම බෙහෙත් කරන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ එයා කිව්වා ඔයාගේ හිමොග්ලොබින් එක නෝමල් වුණා. ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් ලොකු හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ මේ කොණ්ඩේ යන්නත්. ඒකින්ද ඒක ස්කිප් කරන්න එපා. ඔයා අනිවාර්යෙන් ડોක්ටර් ගාවට ගිහිල්ලා ෆලෝ අප් කරන්න කියලා. මොකද මම ස්කෑන් එක කළා සති 3කටත් වැඩි මම ගියේ නෑ. මම ෆලෝ අප් කරන්න මේව ස්කිප් කරන්න දේවල් නෙවෙයි කියලා. ඊට පස්සේ මම ඕකේ කියලා ඉතින් ડોක්ටර් නැහැ. මම වෙන දවසක අප්පොයින්ට්මන්ට් එකක් කරගෙන ડોක්ටර් ගාවට ගියාම එයා මට කිව්වා පුතා කන්ඩිෂන් එක හොඳ නෑ. ඔයාගේ ඇතුලේ ගර්භාෂය ඇතුලේ වගේම ගර්භාෂයලීත් වගේ කිඩි තියෙනවා. ඒවා ප්‍රමාණ වලින් ලොකුයි. සෙන්ටිමීටර්නේ ප්‍රමාණ වලින් ලොකුයි. 5-7 අතර ප්‍රමාණ වලින් තියෙන අනිත් එක එකකුත් නෙමෙයි. ගෙඩි 6කට ආසන්න ප්‍රමාණයක් ඔයාගේ තියෙනවා. ඉතින් සර්ජරි එකක් කරන්නේ නැතුව අපිට මුකුත්ම කරන්න බෑ කියලා. මගෙන් අහුවා අනිත් ප්‍රශ්න තමයි ගර්භාෂය පිටින් තියෙන ගෙඩි අයින් කරන්න නම් යෝනි මාර්ගය හරහා තමයි කරන්න ඕනේ. එයා මගේ අහුවා ඒක ඔයාට කමක් නැද්ද? ඔයා මැරිඩ් නැහැ තාම. මොකද එයා ඉන්දියන් ડોක්ටර් කෙනෙක් මම ශ්‍රී ලංකන්. ඉතින් අපේ සොසයිටි එකේ හැටියට එයා හිතුවා එයා ඒක මගෙන් අහුවා. ඉතින් මං කෝ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. සර්ජරි එකක් කරන්න ඕන අපි කරමු කියලා. ඊට පස්සේ එයා මට MRI එකක් කරන්න කිව්වා. සතියක් වගේ ඇතුළත MRI එක කරා. MRI එකේ රිපෝට් එක ආවට පස්සේ ડોක්ටර් ගාවට මං ගියාම එතනත් පොඩි ඩිලේ එකක් වුණා. MRI එකේ රිපෝට් එක ඇවිල්ලත් මං ආයෙ සතියක් දෙකක් ගියා මට යන්න. ડોක්ටර් MRI එක බලලා ඒක කන්ෆර්ම් කරා. ඊට කිව්වා මං හොස්පිටල් එකට ආගේ රිපෝට්ස් දාන්න. නෝ ડોක්ටර් කෙනෙක් ගාවට දානවා වෙන. එයා තමයි මගේ සර්ජරි එක කරන්නේ. එහෙම මට කතා කරයි කියලා. ඉතින් හොස්පිටල් එකෙන් මට කතා කරාම මම හොස්පිටල් එකට ගියා. මට ડોක්ටර් MRI එක බලලා මට එක්ස්ප්ලেইন කරා මගේ සිටුේෂන් එක. ඊට පස්සේ එහෙලි මට හොස්පිටල් එකේදී සෑහෙන ෂෙකප් ගොඩක් තිබුණා. සාමාන්‍යයෙන් සති දෙකකින් දෙකට වගේ මට බ්ලඩ් චෙකප්ම තිබුණා. එක විදිහේ ඒවා ඒක නම් මාරි මමාරු කාලයක්. මොකද සමහරවිට මම වැඩට යනවා. වැඩ ඇවිල්ලා හොස්පිටල් යනවා. හොස්පිටල් එකට යනවා නැත්තම් ඇවිල්ලා වැඩට යනවා. ඒ වගේම මගේ නහර හරියට පේන්නේ නැහැ. ඒකින්ද ලේ ගන්න ගියාම හරිම අමාරුයි. ඉතින් නර්ස්ලා හරියට මෙහෙට යනකොට මට හරියට රිදෙනවා. ඒක තමයි ලොකුම මට තියෙන ප්‍රශ්නේ. ඉතින් හරි කට්ටක් කෑවා ඒ කාලේ. ඉතින් සර්ජරි එකට ඕකේ වුණාට පස්සේ ඉන්ෂුරන්ස් එකට දැම්මා. ඉන්ෂුරන්ස් එකෙන් කතා කරලා ඇහුවා ඔයාට සර්ජරි එකට අනිවාර්යෙන් යන්න ඕනේද? ඔයාට ඕන සෙකන්ඩ් ඔපිනියන් එක ගන්න පුළුවන් කියලා.
ඉතින් මම ඒක ඕකේ වුණා. මොකද මට සර්ජරි එකක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මම බයයි. මොකද මේක ෆස්ට් ටයිම් මම කවදාවත් හොස්පිටල් එකකවත් ඉඳලා නැහැ. ඉතින් සර්ජරි එකක් කියන්නේ ලොකු දෙයක් නේ. අනිත් එක පිට රටක. පවුලේ කවුරුත් නැහැ. යාළුවෝ තමයි ඉතින් හැමදේටම හිටියේ. ඊට පස්සේ සෙකන්ඩ් ඔපිනියන් එකට මම ගිහපු ડોක්ටර් ස්පෙෂලිස්ට් කෙනෙක් වගේම ප්‍රොෆෙසර් කෙනෙක් ෆීල්ඩ් එකේ ගොඩක් පරණ කෙනෙක්. ඉතින් මට MRI කරන් එන්න කිව්වා. මම MRI කරන් ගියාම යාමට ඒක ඩිස්ප්ලේ කරලා පෙන්නුවා. මේක තමයි මෙන්න මේ තැන් වල වගේ ගෙඩි තියෙන්නේ. අනිවාර්යෙන් මේ හැම එකක්ම සර්ජරි එකේදී අයින් කරන්න කියන හොස්පිටල් එකට අනිවාර්යෙන් ඔක් කියන්න. මේ ඔක්කොම අයින් කරන්න එකපාරට සර්ජරි එකෙන් කියලා. ඉතින් මම ඒ ડોක්ටර්ම ඉන්ෂුරන්ස් එකෙන් සර්ජරි එක කරන්න පුළුවන්ද කියලා ඇහුවා. හැබැයි මගේ ඉන්ෂුරන්ස් එකේ ડોක්ටර් කවර් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ try කරා සති 3කට වැඩි ප්‍රමාණයක් ගියා. ඒ වුණාට අප්‍රූව් නැහැ. ඉතින් මට තියෙන අමාරු ඉන්න වැඩ වෙනවා. එතකොට මට හරිම අමාරුයි. මගේ පීරියඩ් සර්කල් එකක් normal නැහැ. එතකොට සාමාන්‍යයෙන් දවස් 4-5 සර්කල් එක මට දවස් 10 ඉඳලා 12 වෙනකන් දිගටම ඇතුණා. ඉතින් දවස් 12ක් විතර තියෙනවා කියන හරිම අමාරුයි. අනිත් එක මට පෑඩ් එකක් ඇඳගෙන පෑ දෙකක්වත් ඉන්න බෑ. මට තේරෙනවා මගේ ඇඟෙන් මෙහෙම ලී කැට විදියට යනවා. ඔයගොල්ලන්ට කියන්න මේ වගේ ලොකු ප්‍රමාණ වලින් මට ලී ගියා. ඉතින් මට මම ගාව ෆොටෝසුත් තියෙනවා. ඒත් මම ඒවා මෙතෙන්ට ඇටච් කරන්න බෑ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රමාණ වලින් ලී ගියා. ඉතින් ඒක හරිම අමාරු අත්දැකීමක්. යන්න මට දරා ගන්නම බෑ. මම රැතිස්සෙන් වලට වැදුනාම හොඳ වෙන්නේ නැහැ. මාර අන්කම්ෆර්ටබල් ඇඳගෙන පෑඩ් එකක්වත් ඇඳගෙන ඉන්න බෑ. ඊස්සේ වැඩටත් යනවා. හරිම ටෆ් ලයිෆ් එකක් ඒක. ඉතින් ඊට පස්සේ එතන මගේ ඉන්ෂුරන්ස් එක අප්‍රූව් නැති නිසා මම ගියා ඉන්ෂුරන්ස් එකට හරි ડોක්ටර් වතාරින්න මගේ කලින් හොස්පිටල් එකට මගේ සර්ජරි එක සජෙස්ට් කරලා තිබ්බ ડોක්ටර්ට මාව දාන්න. මොකද මට තවත් මේක බලන් ඉන්න බෑ කියලා. ඊට අප්‍රූව් කරාට පස්සේ මම ડોක්ටර්ට වතාරාම ડોක්ටර් මගේ පීරියඩ්ස් ඩේට් එක අහලා ඊළඟට හැදෙන්න තියෙන ඩේට් එකත් අහලා ඊට පස්සේ අපිට ඔයාගේ නෙක්ස්ට් පීරියඩ් එක ඉවර වෙනකන් ඉන්න. අපි ඊට පස්සේ කරමු කියලා. ඊට නෙක්ස්ට් පීරියඩ් එකත් ඉවර වුණාට පස්සේ මට ආයේ ප්‍රී සර්ජරි arrangement එකක් තිබුණා. එතනදී මගේ බ්ලඩ් එකක් check කරා ආපහු ඒ වගේම තීරර එකේ head doctorත් එක්ක කතා කරන්න දාලා එයා explain කරා කොහොමද වෙන්නේ මොනවද මොකද්ද මේ තත්ත්වය එහෙම කියලා. කියලා ඊට පස්සේ මාව මගේ report ඔක්කොම ආවට පස්සේ මට සර්ජරි එකට date එකක් දීලා සර්ජරි එක ඩේට් එක දුන්නා අගෝස්තු 5. ඉතින් හවස 2:00ට තමයි සර්ජරි එක තිබුණේ. ඊට කලින් දවසේ රෑ 12න් පස්සේ කිසිම දෙයක් කන්න බොන්න එපා කිව්වා. 2:00ට on time හොස්පිටල් එකට ගියා. 5:00ට තමයි තියටර් එක ගත්තේ. මොකද එදා තියටර් එක බිසි වෙලා තිබුණා. ඉතින් ඉන්න උනා. ඔයගොල්ලන්ට කියන්නේ ඉතින් රෑ කලින් දවසේ 12 ඉඳලා පහුවදා හවස 5:00 වෙනකම් බඩගින්නේ ඉන්න ඔය කියන්නේ අමාරු වැඩක්. බඩගින්නේ ඉන්න පුළුවන්. වතුර බොන්න නැතුව ඉන්න හරිම අමාරුයි. අනිත් එක තමයි මෙහි මේ එතකොට සමහර එක පුදුම රස්නයක්. හොස්පිටල් එකේ AC තියෙන එක ඇත්ත. ඒ වුණාට ඒතර රස්නේ වතුර බොන්න ඕනේ. ඉතින් පාමාඩ ගත්තේ මම තීරර එකට ගත්තා විතරයි මට මතක. ඇනස්තීසියා දුන්නාට පස්සේ කිසිම දෙයක් දන්නේ නැහැ. පැය 3:00මාරක්ම සර්ජරි එක තිබිලා තිබ්බා. පළවෙනි දවසේ මට බඩ ගහලා තිබුණේ. ඇඳේම තමයි කන්න බොන්න ඉතින් දුන්නා. හොස්පිටල් එකේ දෙන කෑම හොඳයි. ඊට අමතරව පහවදා අර මං කිව්වේ උණ ගත්තනේ. උණ අඩු වුණේ නැහැ. ඒ හින්දා සාමාන්‍ය සර්ජරි එකෙන් පහවදාම ඩිස්චාර්ජ් කරනවා මෙහි. ඒ වුණාට මම උණ හින්දා ඩිස්චාර්ජ් කරේ නැහැ. උණ අඩු වෙනකම් තියාගෙන හිටියා. කොහමද දවස් දෙකක්ම ගියා. තුන්වෙනි දවසේ උදේ වෙද්දී උණ සාමාන්‍ය අඩු වෙලා තිබ්බා. ඊට පස්සේ දවල් වෙනකොට උණ ගහලා දෙනවා ඩිස්චාර්ජ් කරනවා කියලා. ඒකල ඩිස්චාර්ජ් කරා මම ඩිස්චාර්ජ් කරේ තුන්වෙනි දවසේ දවල්. මම ඉතින් ගෙදර යන්නේ කොහෙද කියලා මම හිතුවේ. දෙවෙනි දවසේ ඉංගලමගේ වට ගැලෙව්වා ගලවලා මට පොඩ්ඩක් හිමිට ඇවිදින්න කියලා කිව්වා. ඉතින් ඒ අර ඇනස්තීසියා හින්දාද මන්ද ඇඳට වෙලා ඉන්න බෑ. කොන්ද මාරු විදිහට රිදෙනවා. ඉතින් මම ඇඳේ හිටියේම නැහැ. කරේම ඇවිත් එක. මම එළියටත් යන ඇවිදින්න ඉතින් නර්ස්මට කියනවා බෑන්නවා එළියට යන්න එපා යම කියලා. ඒ වුණාට මම එක තැන හිටියේ නැහැ. කොහොමරි මාව ඩිස්චාර්ජ් කළා. දවස් 15ක් හොස්පිටල් එකේ මට මෙඩිකල් ලීව් තිබුණා. ඊට අමතරව මට ඒගොල්ලෝ බෙහෙත් එකක් විදින්න දීලා තිබ්බා කකුල් වලට. ඒක ඇඟේ ලී කැටි වෙන්නේ නැති වෙන්න තමයි විදින්නේ. ඇත්තටම ඒක නම් හරිම
හරිම අමාරු වැඩක්. මොකද ඒක හරියට රිදෙනවා. ඉතින් හොස්පිටලේ ඉඳන් නර්ස් විත්තා ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මගේ යාළුවෙක් එයා වැඩට යන්න කලින් මට උදේට බෙහෙත් විතලා යනවා. මාරම කැක්කුමයි ඒක. මට නම් ඒක මතක් වෙද්දිත් ඕනේ කියලා හිතෙනවා. මොකද සතියකට වැඩි කාලයක් ඊටත් වැඩි කාලයක් සති දෙකක් විතර මගේ කකුල් දෙකේම පැල්ලන් තිබුණා ඒ බෙහෙත් එක විතලා. එහෙනම් බුත්තම් කාසි සිල්ලර කාසියක් තරමට ඒක ලොකු වෙනවා. පාර හිටිනවා. නිල් වෙලා එහෙම පාරවල් තිබ්බා මගේ කකුල් වල. ඉතින් ගෙදර ගෙනාවට පස්සේ ගෙදර ආපු දවසේ මම ඔළුව හිතුවා කියන්නේ නෑවා. සර්ජරි එකෙන් පස්සේ කියන්න ඕනේ නැමෙන්න කරන්න. ඒව නම් කරන්න අමාරුයි. ඒ කියන්නේ මට බඩ රිදෙනවා. මට ඇත්තටම මගේ සර්ජරි එකේ කළා ලැප්‍රොස්කෝපි වගේම හිස්ටොනොස්කෝපි කියන ක්‍රම දෙකටම කරලා තිබුණා. මම ඔයගොල්ලන්ට ෆොටෝ දාන්නම්. ඉතින් මගේ බඩේ පැල්ලම් 3ක් තියෙනවා. මැහුම් පාරවල්. සති දෙකකට පස්සේ මගේ මැහුම් කැපුවා. ඊට පස්සේ නෙක්ස් සර්කල් එකෙන් පස්සේ මට අල්ට්‍රා සවුන්ඩ් එකක් ડોක්ටර් කරලා මගේ ඇතුලේ තියෙන තුවාලෙටම පෙන්නුවා. ඊට පස්සේ මගේ ලාස් ස්කෑන් එක තිබුණේ ගිය අවුරුදු දෙසැම්බර්. එතකොට මගේ මේක හොඳටම හොඳයි. හැබැයි මට දෙසැම්බර් වෙනකම්ම අයන් ටැබ්ලට් කන්ටිනියු කරා. මොකද මගේ අයන් සෑහෙන අඩුයි. හිමොග්ලොබින් 10යි. ඉතින් අයන් ගොඩක් අඩු නිසා මට කන්ටිනියු කරා. දෙසැම්බර් වෙනකම්ම අයන් ඊට පස්සේ නැවැත්තුවේ. ඒ අතරතුර මම ගොඩාක්ම මගේ කැමරාට ගැන සැලකිලිමත් වුණා. මම හරියට මට අයන් වගේම ප්‍රෝටීන් තියෙන කෑම තමයි මම නිතරම ගත්තේ. අනිත් එක සර්ජරි එකෙන් පස්සේ සති 8ක් වගේ යනකම් එක්සර්සයිස් කරන්න එපා කියලා කිව්වා. හෙවි. ඒ කියන්නේ බර උස්සන ඒවා ඒ වගේ දේවල් කරන්න එපා කියලා කිව්වා. දුවන්න කරන්න එපා කියලා කිව්වා. සාමාන්‍යයෙන් පොඩි වෝකින් එකක් ගියාට කවන්නේ කියලා කිව්වා. ඉතින් අනිත් එක තමයි මට මගේ වැකේෂන් එක ගන්න කියලා කම්පැනි එක කිව්වා සර්ජරි එක ඉවරනත් එක්කම. එතකොට වැකේෂන් එක දවස් 30යි මෙඩිකල් ලීව් 15යි දවස් 45ක් මම කාමරේ. ඇත්තටම මං සති දෙකක් විතර තමයි 3ක් විතර තමයි කාමරේ හිටියේ. මොකද මට ඒක තැන ඉන්න බෑ. මං කරේ මං තනියෙන් ලොකේෂන් දාගෙන හිටිය එක තැන්වල ඇවිත්තා මෙහෙ තියෙන. ඒ වගේම තමයි මට හිටපු යාළුවෝ මගේ රට යාළුවෝ ඊට අමතරව පිටරට යාළුවෝ. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම මොන හරි කන්න හදාගෙන එනවා. එක යාළුවෙක් හිටියා ඇෆ්‍රිකන්. එයා හැම වෙලේම මට ජූස් එකක් හදාගෙන එනවා. උදේට එනවා, දවල්ට එනවා. වැඩට යනවා නම් ඒ දවල්ට එනවා. ගෙදර ඉන්නවා නම් උදේට හදාගෙන එනවා. ඒ වගේම මේ කුලක්කම් පිටි වලින් ඒගොල්ලෝ හදනවා කැඳ. ඒ කියන්නේ කැඳ කියන්නේ ඒක පොඩක් ලෙමන් රහයි. අපි හදන විදිහ නෙමෙයි. හැබැයි ඒකටම මාර ආසයි. ඒක හදාගෙන උස්සගෙන එනවා ඉතින්. හරියට ඉතින් ගොඩක් කටි උදව් කරා. ඒ වගේම කෑම. ඉතින් මම ඇත්තටම පළවෙනි පාර මට හිමොග්ලොබින් අඩු වෙලා යකට දෙන්න ගත්තට පස්සේ මම හොස්පිටලේ ඇඩ්මිට් කරාට පස්සේ මම පුරුදු වෙච්ච දෙයක් තමයි මම ඇත්තටම හොස්පිටල් යන්න කැමති නැහැ. බෙහෙත් පුරනත් කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් මම කල්පනා කරා මට මේක කන්ටිනියු කරන්න බෑ කියලා. මම මගේ කැමරාට සම්පූර්ණයෙන් වෙනස් කරා. මම කොහොමද කඩ කෑම කන කෙනෙක් නෙවෙයි වැඩිය. මම කැමති උයලා කන්න, ගෙදර කෑම කන්න. එහෙම මම කන්නේ කියලා කියනවා නෙවෙයි කනවා. හැබැයි නිතරම මම වැඩි හරියක්ම කරන්නේ ගෙදර තමයි හදලා කන්නේ කෑම. ඉතින් ඒ සර්කල් එකේ මම වෙනස්කම් කරා. මම බීට්‍රූට් ජූස් එකක් එකතු කරගත්තා ඒකට. ඊට අමතරව මම චිකන් පීගුතු, චිකන් ගිසාට්, හරක් පීගුතු විශේෂයෙන්ම හරක් පීගුතු කියන්නේ මාර ගුණ දෙයක්. ඒකට ඉක්මනටම ඇඟේ ලේ මට්ටම වැඩි කරන්න පුළුවන්. හැබැයි කන්න අමාරුයි. ඒකේ තියෙන ස්මෙල් එක හරිම අමාරුයි. හැබැයි හරක් මස් කන කෙනෙක්ට ඒක ෂේප් කරන් කන්න පුළුවන්. ඉතින් මම හරක් මසුත් කෑවා. ඒ වගේම මුරුංගා කොළ තමයි මෙහි ලේසියෙන් මව ගන්න පුළුවන් දේ. මම සෑහෙන මුරුංගා කොළ කෑවා. ඊට අමතරව බ්‍රොකෝලි, බෙල් පෙපර්, ලෙමන්, දෙලුම්, පිපිඤ්ඤා ඒ වගේ කෑම තමයි මම ගොඩක්ම එකතු කරගත්තේ. මගේ ඊට අමතරව තව කෑම ಜಾති තියෙනවා. ඔයගොල්ලන්ට Google එකේ සර්ච් කරලා ChatGPT ගාලා අහුවොත් මොනවද හිමොග්ලොබින් යකඩ වැඩි කරගන්න හොඳ කෑම කියලා එයා ලිස්ට් එකක්ම දෙනවා. ඒකෙන්ද මේ පිටරට ගිහිද්දි ලංකාවේ තියෙනවා වගේ හැමදේම අපිට හොයාගන්න බෑ. මං කියන්නේ නිවිදි, පොලොස්කොස්, ඊට අමතරව දඹල ඒ වගේ හොඳ එළවලු හොයාගන්න හරිම අමාරුයි. ඉතින් අපිට ඒව පස්සේ යන්න බෑනේ. ඉතින් අපිට තියෙන දේ මොනවද හොඳම තියෙන දේ කියලා හොයලා අරන් කන එක තමයි හොඳම. ඉතින් මම කරේ එහෙම. ඒ රටේ මට කන්න පුළුවන් දේවල් මම හොයාගෙන කෑවා.
කාලා මම මගේ හිමොග්ලොබින් ලෙවල් එක මම්ම වැඩි කරගත්තා. අයන් ලෙවල් එක මම්ම වැඩි කරගත්තා. ඉතින් තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අපි වුණත් මම වුණත් මට මේ කන්ඩිෂන් එකේ ඇවිල්ලා අවුරුදු එකමාරක් විතරම ගණන් ගත්තේ නෑ. හැදෙනකොට හිතෙනවා ડોක්ටර් කෙනෙක් ගාවට යනවා කියලා. හොඳ වෙනකොට ඒක අමතකයි. ආයෙ නෝමල් විදියට වැඩට යනවා ඊළඟ මාසේ හැදෙනකම්. මගේ පීරියඩ් සයිකල් එක නෝමල් අනිවාර්යෙන් දවස් 28 28ට මට හැදෙනවා. හැබැයි මට හෙවි බ්ලීඩ් වුණා. ගොඩක්ම ලේ යනවා. ડોක්ටර් ගාවට මට මුලින්ම මේක තිබ්බ කාලේ ගිහින් තිබුණා නම් අර මට ඒක බෙහෙත් වලින් හොඳ කරගන්න තිබුණා. හැබැයි මම ඒක කරේ නැති නිසා තමයි මට සර්ජරි එකක් වෙනකන් යන්න ඕනේ. ඉතින් ලංකාවේ නම් ගොඩක් ආයුර්වේද වෛද්‍ය ක්‍රම තියෙනවා. ඊට අමතරව හෝමියෝපති කරනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි මම ලංකාවට එන්න තීරණය කරේ නැත්තේ මම ආවනම් මගේ චෙකප්ස් ආයෙ මුලින් ඉඳලා කරනවා. අනිත් එක තමයි සිංහල බෙහෙත් නම් ඒක කාලයක් කරන්න වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ පීරියඩ් සයිකල් එකේ මට වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් බලන් ඉන්න එපා. ડોක්ටර් කෙනෙක් ගාවට යන්න, ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න, ජෙනරල් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් වැඩක් නැහැ. ගිහිල්ලා පෙන්නන්න, බෙහෙත් ගන්න, ස්කෑන් කරගන්න, ඒව කරගන්න ළමයි මම වගේ මෝඩ වෙන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට මිනිස්සු කරගන්න පුළුවන් දෙයක් අන්තිම හොඳටම නැති තත්ත්වයට වෝස්ට් එකට වෙනකන් ඉන්න එපා. වෝස්ට් වෙනකන් ඉන්න එපා. ඉතින් මට වුණා වගේ. හැබැයි කොමඩි සර්ජරි එකෙන් පස්සේ මාස 3ක් වගේ යනකම් පීරියඩ්ස් ක්‍රැම්ප්ස් තිබ්බා. මොකද ડોක්ටර් මට කිව්වා අනිවාර්යෙන් ඒව එනවා කියලා. මොකද සර්ජරි එකෙන් පස්සේ ඇතුළේ තුවාල තියෙනවා. ඒකෙන් හින්දා අනිවාර්යෙන් මට පේන් එක එනවා. පේන් කිලර්ස් වත් මට යක් දුන්නේ නැහැ. කොහෙක් ගණන් ගන්න එපා කියලා. එයා මං ගාව පේන් කිලර්ස් තිබුණා. ඒක ඕනනම් ඒව ගන්න. හැබැයි ඒක සාමාන්‍යයි කියලා හිතන්න කියලා. ඉතින් ඒ වගේම අවුරුද්දක් ඇතුළත මැරි කරන්න, කන්සීව් වෙන්න ඕක තමයි මට ඇඩ්වයිස් කරේ. වෙන ඊට අමතරව කන්ටිනියස් චෙකප්ස් තිබුණා ඩිසැම්බර් වෙනකම්ම. ඊට අමතරව ඒ කියන්නේ මාස 2-3කට සැරයක් ඒ වගේ චෙකප්ස් තිබ්බා. අගෝස්තු ඊට පස්සේ නොවැම්බර් ඊට පස්සේ දෙසැම්බර් ඒ වගේ තිබ්බා. අන්තිම මගේ බ්ලඩ් චෙකප් එක කරපු වෙලාවේ ඒ කියන්නේ මම ලංකාවට එන්න කලින් අප්‍රේල් ඒකේ නම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හිමොග්ලොබින් මගේ 12.6ක් වෙනකම් වැඩි වෙලා තිබ්බා. වගේම අයන් හොඳටම වැඩි වෙලා තිබ්බා. මට හරියම සතුටුයි. මොකද මම දවස් 45ක් නිවාඩු විද්‍යාලයේ හොඳට කාලා මූලයක් වගේ මහත් වෙලා හිටියා. ඉතින් මත් වෙලා හිටියා. ඉතින් මට එක්සර්සයිස් කරන්න පුළුවන් වෙච්ච ගමන් කරන්න පටන් ගත්තා. හැබැයි මට එතකොට බෑඩ් හැබිට්ස්. ඒ කියන්නේ මම හිටපු දවස් 45 කන්න පුරුදු වෙලානේ හොඳට. ඒ කියන්නේ හම්බෙන එක කනවා, දකින්න එක කනවා. කවුරු හරි ආවම යන්ද එළියට කියලා තේ බොන්න යන්ද කියලා එනකොට එකයි යනවා. ඉතින් මාත් යනවා. ඉතින් මට මාර ජොලි. පොඩ්ඩක්වත් හිතුවේ නෑ මම හොඳට කෑවා. කාලා අන්තිමට කොහොමද ඒ වැඩි වෙච්ච බර අඩු කරගන්නවට සෑහෙන කාලයක් ගියා. ඉතින් මම ආයෙ බර අඩු කරගත්ත මගේ වෙඩින් එකට. දැන් ආයෙ ලංකාවට එලා කාලා ආයෙ මහත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මම ආයෙ ඩයට් එකක් කරා. ඒ ඩයට් එක කරද්දි මම ඇත්තටම මම ඩයට් කරද්දි ගොඩාක් සැලකිලිමත් වුණා. මගේ කෑම වලට ප්‍රෝටීන් වගේම අයන් ඉන්ක්ලූඩ් වෙන කෑම එකතු කරගන්න. ඉතින් එහෙම ඉන්ක්ලූඩ් කළා තමයි මම කෑවේ. කාලා මම බ්ලඩ් රිපෝට් එක බ්ලඩ් එක චෙක් කරද්දී මම හිතුවා මොකද අවුලක් වෙලා නැති ඇති මොකද මම දන්න මොකක්ද ප්‍රශ්න නම් ආයෙත් මට බෙහෙත් වලට යන්න වෙනවා කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒක මට හරිම සතුටුයි. ඒ වගේම මම යෝගා කරා සර්ජරි එකෙන් පස්සේ. යෝගා කරන්න පුරුදු වුණා. ඔයගොල්ලෝ උනත් YouTube එකේ චෙක් කරලා බලුවොත් ඔයගලන්ට හොයාගන්න පුළුවන් YouTube ෆයිබ්‍රයිඩ් වලට කරන ඒවා වගේම සාමාන්‍ය යෝගා මොනවා හරි. ඒ කියන්නේ ඒකට අදාළ යෝගාත් තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ දවස් ඇක්ටිව් එකේ ඉන්න පුළුවන් විදිහට ඔයගොල්ලන්ට යෝගා කරන්න පුළුවන්. එක්සර්සයිස් කරන්න දවස් සතියකට 3 පාරක්වත් දුවන්න යන්න මොනවා හරි ගෙදර කරන්න. මම උනත් වැඩ කරන තැනදී ඇකොමඩේෂන් වලදී ජිම් එකට ගියත් එහෙම යන්න කම්මැලි නම් ගෙදර කරනවා. ඒ වගේ කරන්න ඔයාව ඇක්ටිව් එකේ තියාගන්න එක්සර්සයිස් කරන්න යෝගා කරන්න හෙල්දි ලයිෆ් ස්ටයිල් එකකට යන්න මං කියන්නේ ජංක් කන්න එපා කියලා. මාත් කනවා හිතුවාම නූඩ්ල්ස් එකක් කනවා දැක්කම චිප්ස් කනවා. ලංකාවට ආවෙලත් ගොඩක් ලංකාවෙත් දැන් ජංක්ස් කනවා සෑහෙන්න. හැබැයි ඒකට ඔයගොල්ලෝ ලිමිට් එකක් තියාගන්න. පැණි රස කෑම ගොඩාක් උනට දෙකන්න යන්න එපා. ඒවට ලිමිට් එකක් තියාගන්න. තෙල් කෑම වල ලිමිට් එකක් තියාගන්න. කාබ්ස් වලට ලිමිට් එකක් තියාගන්න. ඒවා ගොඩාම ප්‍රයෝජනවත් වෙනවා ඔයගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඉස්සරහට අරගෙන යන්න.
ඉතින් මට ෂුවර් නෑ මට මොන හරි මිස් වුණාද කියලා. තවත් දෙයක් කියන්න ඕනේ. හිමොග්ලොබින් පිටරට ඉන්න අයට විශේෂයෙන්ම ෂිෆ්ට් වලට වැඩ කරන අය නම් ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඉර එළියක් වැදෙන්නේ නැහැ. එතකොට විටමින් D අයන් ඒවා නිකම් අඩු වෙනවා. ඉතින් අපි ඇත්තටම හිතනවා සීසන් එක වෙනස් වෙද්දී වින්ටර් එක හරි සමර් එක හරි එද්දී අපේ කොණ්ඩේ යනවා කියලා. ඉතින් අධික වශයෙන් කොණ්ඩේ යනවා ඇත්තටම ළමයි. හැබැයි අධික වශයෙන් ඕනම කෙනෙක්ගේ කොණ්ඩේ යනවා නම් ඕගොල්ලන්ගේ කොණ්ඩේ පුකුරු ගැලවි යනවා නම් ඕගොල්ලෝ ඒකට මොන තෙල් එක ගෑවත් හරියන්නේ නැහැ. මන් දන්නේ එහෙම හරියන තෙල් දිනවද කියලා. හැබැයි මම කියන්නේ ඕගොල්ලෝ මොන ප්‍රසිද්ධ තෙල් එක අරන් ගෑවත් ඒ කුණ්ඩේ යන එක ඕගොල්ලන්ට පාලනය කරගන්න අමාරුයි. අධික වශයෙන් කෙස් ගැලවිලා යනවා නම් මං කියන්නේ අධික වශයෙන් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාම කියන එක තමයි. ඉතින් එතකොට ડોක්ටර් කෙනෙක් ගාවට යන්න බලන් ඉන්න එපා. මං අදටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ජෙනරල් ડોක්ටර්ට. මොකද එයා එදා මං ගැන එහෙම සැලකිලිමත් උනේ නැත්තම් මං අදටත් දන්නේ මගේ රෝගී තත්ත්වය ගැන. එහෙනම් මං අදටත් මගේ සර්ජරි එකවත් කරලා තියෙන එකක් නැහැ. මොකද මං හැදුනාම හරි අඳුනාට පස්සේ නිකන් ඉන්නවා එහෙම. ඒ ජෙනරල් ડોක්ටර් මාව එදා එහෙමම බලලා එයා මං ගෙන උනන්දු වෙලා චෙකප් එකක් කළා. මෙච්චර දේ අරගෙන ආවේ නැත්තම් අදටත් මම මේ ගැන කිසිම සැලකිලිමත්කමක් දක්වන්නේ නැහැ කියලා මං හිතනවා. ඉතින් ඇත්තටම සමහර වෛද්‍යවරු දෙවිවරු කියලා කියන්නේ එකයි මං කියන්නේ හැම ડોක්ටර් කෙනෙක්ම දෙවි කෙනෙක් කියලා. මොකද එහෙමයි නෑ. හරි මාතලස් පිරිසක් තමයි වෛද්‍යවරුන්ගෙන හොඳ අය ඉන්නේ. හම්බෙච්ච ડોක්ටර්ස්ලා තුන් දෙනාම ඇත්තටම ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සමහරට මට මොන හරි මිස් වෙන්නේ නැති මම මේක ලියලවත් කරලවත් කොහෙවත් කතා කරේ නෑ. මගේ ඇත්ත මෙඩිකල් හිස්ටරි එක කතා කරේ මට මතක් වෙන දේවල් මම ඔයගොල්ලත් එක්ක කිව්වා. ඉතින් මගේ වීඩියෝ එකේ මොන හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවට ඔයගොල්ලෝ සමාව වෙන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. බයි.